මගේ චූටි මැනිකල ටික සුබ රාත්‍රියක් වේවා හැමෝටම. ඇහෙනවනේ? ඇහෙනවා. good night. බලහන්ක මම සුබ රාත්‍රියක් කියලා කිව්වහම good night ලු. හොඳේ ඈ. right. දිමාෂා සර් මට දිමාෂ්ගේ මැසේජ් එක බලන්න හැදුවා දිමාෂ් මැසේජ් එක ගියා. හරි ඉස්සර වෙලාම මගේ චූටි මැනිකල හැමෝටම ගොඩක් ස්තුති. හොඳටම ස්තුති. හොඳද? thank you හොඳටම thank you. හොඳද? චූටි මැනිකලටයි අපේ ස්ටාෆ් එකේ අයියලා අක්කලා ටිකටයි. හොඳද? චූටි බබාලා ටිකටයි ඒ කියන්නේ අපේ ඔක්කොම අපේ ක්ලාස් එකේ දරු බෙටව් ටිකටයි. හොඳද? ඊට පස්සේ චමිත් අයියා ලහිරු අයියා සහ අයියලා දෙන්නත් එක්ක ඉන්න අක්කලාට ගොඩක් ස්තුතියි. මොකද දන්නවද? අද දන්නවනේ අලුත් 6 වසරේ ක්ලාස් එක පටන් ගත්තා. හොඳද? අපි ලොකු කැම්පේන් එකක් කරේ නැහැ. චූටි මැනිකලාට තමා කිව්වේ දන්න නංගල මල්ල ටික එක්කරන් එන්න කියලා. අයියලා දෙන්නත් කැම්පේන් එක කරා. සාමාන්‍යයෙන් අද YouTube එකයි Zoom එකයි දෙකේම ළමයි 500කට ආසන්න ප්‍රමාණයක් හිටිය පළවෙනි දවසේම. මතකද? අපේ ගිය සැරේ 6 වසරේ හිටිය කට්ටියට මහ ගොඩක් හිටිය නෑනේ. ළමයි 40 ගානයි හිටියේ. ගිය සැරේ අපේ 6 වසරේ පළවෙනි දවසේ. හොඳද? ඉතින් අද පළවෙනි දවසේ ඔයාලගේ නංගිල මල්ලා පන්තියේ 500කට ආසන්න ප්‍රමාණයක් හිටියා. ශිරිමැනික ඒකේ ක්‍රෙඩිට් එක ඔයාලටත් තියෙනවා මගේ මැනික. මොකද මම පැහැදිලිව දන්නවා අපේ ගොඩක් දරුවෝ ඒ ලින්ක් එක පුතේ නංගිල මල්ලට ෂෙයා කරලා තිබ්බා. මට මැසේජස් දාලා තිබ්බා. නංගිල මල්ලට කිව්වා සර් අපි අර නං කිව්වා මේ මල්ලට කිව්වා කියලා. ගොඩාරියක් ස්තුති ඔයාලා හැමෝටම උදව් කරාට. මම දන්නවා මගේ හැම දරුවෙක්ම වචනකින් හරි උදව් කරනවා කියන කාරණේ. ඒක නිසා තමයි මමත් මගේ උපරිමෙන්ම මගේ මැනිකල වෙනුවෙන් වැඩ කරගෙන යන්නේ. රයිට්. හරි. එහෙනම් මගේ චූටිකි මදි. දිමුදුහන ඇද්ද කියලා. මදි. හොඳේ. අපේ මේ සැරේ ටාගට් එක 6 වසර ළමයි 5000යි. හොඳද? මේ සැරේ ටාගට් එක නංගිල මල්ල 5000ක් 6 වසර. හොඳයි. දැන් මම දන්නවා ඉතින් චූට්ලේ කියන්නේ අපේ ටාගට් එකට යන්නේ චූට්ල මාත් එක්ක ඉන්නවා. චූරි බබාලට මට උදව් කරනවා කියන කාරණේ මම දන්නවා. හොඳද? ඒක නිසා තමයි අර මගේ පහුගිය කාලේ අඩුපාඩු වුණා සුදු පුතේ ඒවත් අයි අඩුපාඩු ටික හදලා දැන් ඔයාලට ඔය පිළිවෙලට වැඩ ටික කරගෙන යන්නේ. හරි. සුදු අපේ හැර වැඩේ පටන් ගමුනේ. රච්චුට පරක්කුනේ ක්ලාස් එකත් ඉවර වුණේ පුතේ 7:00ට. මේ ඒක නිසා තමයි ක්ලාස් එක ඉවර වෙලා මේ පැත්ත ඔයාලා පටන් ගන්න චූටි වෙලාවක් අපිට ගියේ. හොඳද? අයියලා කරලා 32 දරන්නත් ඕනනේ. නිසා පොඩ්ඩක් කතා කරලා ඉද්දි චුට්ටිත්තා පරක්කු වුණා. හරි. සුදු අපි එහෙනම් පාඩමට යමුනේ. යා රයිට්. චූටික්කි අද අපේ දුන්න ඩියුට් එක ලංකිත ඉතිහාසයේ ඩියුට් එකමයි දුන්නේ. දැන් මමත් කල්පනා කරා මෙහෙම චූටික්කි ලංකා සිතියම් ටිකේ මූලික අභ්‍යාස ටික ඉවර කරලම අපි මේ ලෝක සිතියම් ටිකේ මුයි කියන කාර්යයට පටල වෙන්නෙත් නෑනේ. දැන් ලංකස්තියම්මනේ මේ දවස් ටික අපි කරගෙන ආවේ. හරිද? ඒ කරගෙන ආපු ලංකස්තියම් ටිකේ චූරි බබාලා ඉතිරි ටිකත් කරලා ඉවර කරලා පස්සේම මූලික අභ්‍යාස ටික කරලා ඉවර කරාට පස්සේම ගෙවෙනික අපිට ලේසියෙන් වස්තු ඊළඟ ලෝකස්තියම් ටිකට යන්න. ඒක නිසා හොඳේ. හරි. කොහොමුණා බබා ලබන මාසේ සති දෙක තව දවස් දෙකක් විතර කරනකොට ලංකස්තියම් වල මූලික අභ්‍යාස ටික අවසానයි. හොඳේ. ලංකස්තියම් පොතේ මූලික අභ්‍යාස ටික අවසానයි. අපිට නොවැම්බර් මාසේ අවසන් වෙනකොට සිතියම් වල මූලික සිතියම් කොටස පුතේ අවසන් කරන්න පුළුවන්. ඒතර තියෙන සිතියම් වල අභ්‍යාස පටන් ගන්න තමයි ආයමත් සැරයක් තියෙන්නේ. හොඳද? හරි. මගේ චූටිකි ඒ කරන සිතියම් හැම වෙලසරහනකටම මගේ චූටි මැනිකලට ඕනි තරම් කාලයක් සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳද? නැවත කරනකොට 10 වතාවක් කරා 10 වතාවෙන්න. හරි. කතා කර ඇති සර්. ඔන්න ඔය රෙද්ද දැන් කරනවයි කරමු. අද ගොඩාරියක් නෑ අද චුට්ටයි තියෙන්නේ. රයිට්. චූටිකි අපි යමු අපේ මැප් එකට. අපිට අද කතා කරන්න තියෙන්නේ සුද්දා මොනවයි? ඉස්සර වෙලම කතා කරන්න තියෙන්නේ.
මගේ පටියෝ මොන ටිකද අපිට කතා කරන්න තියෙන්නේ ඉස්සර වෙලාවම. කො බලන්න. right. පොඩ්ඩක් ඉන්න මට මඤ්ඤා. මම මේ පරණ මැප් එක ගන්න දාලා තියෙන සුදු. sorry රාජධානි නේද අද තියෙන මැප් එක ඔයාලගේ. එහෙම යර හිතේ ගමන් ඩාම් වෙනෝ ඩූම් වෙනෝ. සතුට වැඩි ගමට පටලැවිලා. එන් මගේ රත්තරන පුතේ අද අර වෙනද මේ දැන් අයියලා ගෲප් එකට දාලා ඇති අලුත් ලින්ක් එකක් YouTube එකේ එන්න බැරි කවුරු හරි යාළුවෙක් ඉන්නම් ඒකෙන් එන්න කියන්න සගේ YouTube එකේ මොන හරි මේ ගැටලුවක් කියලා තියෙනවා හොඳේ ඒක නිසා අයියලාගේ channel එකෙන් අපේ ලයික් තමයි සමිත් අයියගේ channel එකේ link එක දාලා ඇති ඒකේ live එකේ යනවා ඒක නිසා මේ Zoom එක කට් වෙනෝදින් අයියා දාලා තියෙන පුතේ link එකෙන් join වෙන්න අපිට එහෙම බාධකයකුත් ආවද? right episode අංක 5 අපි පුතේ සිතියම් කරන මේ 5 වෙනි දවසේ අද චූටිකේ මම මගේ මෙඩිකලත් එක කතා කරන්න බලාපොරොත්තු වෙන ලංක ඉතිහාසයේ සිතියම් යටතේ ශ්‍රී පුතේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජධානි පිළිබඳව මගේ චූටිකී මගේ සුදු අම්මිලත් එක්ක අද පුතේ අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජධානි ගැනයි මගේ පැටවුනේ සාකච්ඡා කරන්න යන්නේ බලන්න සුදු ලංකාවේ ප්‍රධාන රාජධානි ඔයාට දීලා තියෙනවා පුතේ හතක් දීලා තියෙනවා මොනේ දීලා තියෙන ප්‍රධාන රාජධානි හත මාත් එක්ක කියවන්නකෝ අනුරාධපුරය දීලා තියෙනවා ඊට පස්සේ පුතේ පොළොන්නරුව දීලා තියෙනවා නේද රත්තරන් ඊට පස්සේ දඹදෙණිය දීලා තියෙනවා ඊට පස්සේ පුතේ ආපහුව දීලා තියෙනවා ඊට පස්සේ මගේ රත්තරනේ ගම්පල දීලා තියෙනවා නේද ඊට පස්සේ දුවේ පුතේ මොනවද දීලා තියෙන්නේ කෝට්ටේ දීලා තියෙනවා ඔන්න අය මස්සරයක් බලා ගන්න චූටික්කි දීලා තියෙන සිතියම් ස්ථාන ටික මොනවාද කියලා හරි ලේසි ටිකක් දීලා තියෙන චූටි පැටියා මොනවද දීලා තියෙන කියලා අය මස්සරයක් බලන්න අනුරාධපුරයේ තියෙනවා පුතේ ඊට පස්සේ පොළොන්නරුව තියෙනවා ඊළඟට දඹදෙණිය තියෙනවා යාපහුව තියෙනවා කුරුණෑගල තියෙනවා මම පොඩ්ඩක් මෙහාට ආවා හරිද කුරුණෑගල තියෙනවා ඊට පස්සේ මගේ රත්තරනේ තමනයි තියෙන්නේ ගම්පල තියෙනවා ඊට පස්සේ චූටික්කි මොකද අවසානක තියෙන්නේ කෝට්ටේ තියෙනවා right අපි යමු චූටි බටවු ටික ඔන්න ඔය ටික ලකුණු කරන්න දැන් අපිට පුතේ තියෙන්නේ ඉස්සර වෙලාම අනුරාධපුරයේ ලකුණු කරන්නනේ පළවෙනියෙන්ම පුතේ අපිට තියෙන ස්ථානය තමයි මගේ මැනික මොකද්ද අනුරාධපුරයේ ලකුණු කරන්න තියෙන්නේ හරි ලේසි සුදු පුතේ අනුරාධපුරයේ ලකුණු කරන්න යනකොට අපි යමුකෝ මෙන්න මෙතනට චූටි අනුරාධපුර නගරයේ තියෙන්නේ මගේ රත්තරන් පුතේ මල්වතොය ආසන්නේ හොඳද ඔයාලා දන්නෝනේ මල්වතොය කතා කරා මතකයනේ ඔයාලට ඔය මල්වතොය ආසන්නයේ තියෙන රාජධානියක් තමයි පැටවුනේ අනුරාධපුරය කියලා කියන්නේ. දැන් ඔයාලා දන්නා මල්වතොයේ තියෙන්නේ කොහෙද කියලා. හරිද? බබාලා දන්නෝනේ මල්වතොයේ තියෙන්නේ කොහෙද කියලා. දැන් මේ අනුරාධපුරයේ ලකුණු කරන්න නම් පුතේ ඉස්සර වෙලාම අපි හොයාගන්න ඕනි මල්වතොයේ තියෙන්නේ කොහෙද කියලා. මේ බලන්න සිටියම. දැන් බබාලා මල්වතොයේ ලකුණු කරන්න ඕනේ මම විතරේ ලකුණු කරන්නේ. හරිද? චුටි බබාලා. දැන් බලන්නකෝ මෙන්න මේ ගංගාව පේනව නේද? මම නිල් පාටින් පේන ගංගාව බලා ගන්න. බබා මෙන්න මේ ගංගාව තියෙනවනේ. මෙන්න මේ ගංගාවට තමයි අපි කියන්නේ මැනික මල්වතොයේ කියලා. හරිද? මෙන්න මේ ගංගාවට තමයි පුතේ අපි කියන්නේ මොන ගංගාව කියලාද පැටියෝ? මල්වතොයේ කියලා. එතකොට මේ තියෙන සුදු මල්වතොය. තේරුණාද? ඔය තියෙන මල්වතොය. දැන් බලන්න බබා මේ මල්වතොයේ මෙන්න මෙතන ඉඳන් උඩට යනකොට. හොඳද? උඩ පේනව නේද? සුදු මල්වතොයේ මගේ චූටික්කි මෙන්න මේ මෙතන ඉඳලා උඩට යනකොට. දැන් මෙන්න උඩට යනවා. උඩට යනකොට අපිට මෙතන හමු වෙනවා වැවක්. මතකයිනේ?
නාච්චුදුව වැව. සුදු නාච්චුදුව වැව පහු කරගෙන උඩට යනකොට වලට පේනවා ඇති නුවර වැව හමු වෙනවා, තිස්සා වැව හමු වෙනවා. ඔය දෙකත් පහු කරගෙන උඩට යනකොට මෙන්න මෙතන මේ අහුවෙලා තියෙනව නේද? නිකන් බූමරංගේ වගේ කෑල්ලක් තියෙනවා. නිකන් මේ උඩට ගියපු පුතේ මෙතන තුඩ වගේ කෑල්ලක් තියෙනවා. අන්න ඔතන තමයි පුතේ අනුරාධපුරය තිබුණේ. හොඳද? මෙන්න මෙතන මේ පේනෝ නේද බඩගෙඩියක් වගේ එකක් තියෙනවා. හොඳයි ඈ. ආන්නේ බඩගෙඩිය ඇතුලේ දාගන්න ඩොට් එකක්. හොඳද? සුදූලගේ සිටියමේ අර පුතේ තිස්සා වැවයි නුවර වැවයි පහු කරලා උඩට යනකොට අර මෙතන බඩගෙඩිය වගේ එකක් තියෙනවනේ. ආන්නේ බඩගෙඩිය වගේ එක ගාවින් දාන්න ඩොට් එකක්. කලබල නෑ හොඳේ. ඔතන තමයි අනුරාධපුරය තියෙන්නේ. ඔය අනුරාධපුරය. ඔය අනුරාධපුරය. මම ඔන්න zoom කරලා පෙන්නන්නද? ඔය දැන් හොඳට පේනව නේද? නියමයි. මගේ චූටිලා දැන් සිතියම් පන්තර ලබන සතිය එනකොට තමයි යාළුවෝ 10 දෙනා ගාන එක්ක රගෙන්න ඕනි. අනුරාධපුරේ ලකුණු කරගන්න. හරි. සුදු අනුරාධපුරයට වෙලා වැද්දනේ ඇති නේද චූටික්කි? ඊට පස්සේ අපි යනවා මගේ රත්තරන පොළොන්නරුව ලකුණු කරන්න. චුරි පොළොන්නරුව. නැත්නම් මේකට අපි පොළතිස්සිපුර කියලා කියනවා. පුලස්තිපුර කියලා කියනවා රත්තරන්. පුලස්ති නගර කියලා කියනවා. නම් ගොඩාරියයි චුරි පුතේ. හොඳද? පුලතිස්සිපුර කියලා කියනවා රත්තරන. පුලස්ති නගර කියලා කියනවා. නම් ගොඩාරියක් තියෙනවා. රයිට්. චූටි බබා පොළොන්නරුව. කොහෙද පොළොන්නරුව තියෙන්නේ? අපි ඔන්න අයමස්තර මැප් එක පොඩි කරගන්නවා. හරිද? පුතේ පොළොන්නරුව ලකුණු කරන්න යන්න නම් මගේ මැනිකල ඉස්සෙල්ලා දැනගෙන තියෙනුනේ ගංගා දෙකක්. හොඳද? හිරන්‍යා අනේ මගේ සුදුනෝන මොකෝ ලෙඩ වෙලාද? නෑ නෑ මේ පැත්ත වැටලින නිසා ඇහුවේ. හොඳයි හා. පැත්ත වැටලා නෙමෙයි. ඔව් පැත්ත වැටලා හිටියේ. චූටික්කි දැන් මගේ රත්තරන දැන් මේ පොළොන්නරුව ලකුණු කරන්න නම් මගේ සුදු මම යාට කිව්වනේ. චුටි ගංගා දෙකක් අපි දැනගෙන ඉන්න ඕනි. ඒ තමයි මගේ රත්තරන් පුතේ මහවැලි ගඟ දැනගෙන ඉන්න ඕන සුදු. ඊට පස්සේ රත්තරන අබන් ගඟ දැනගෙන ඉන්න ඕනි. දැන් ඔය ගංගා දෙකම පුතේ අපි ලකුණු කරානේ. ඉස්සෙල්ලා අපි මහවැලි ගඟ බලමු. ඔයාලට මතකද මෙන්න මේ ගංගාව? දැන් ලංකාවේ තියෙන දිගම ගඟනේ රත්තරනේ මහවැලි ගඟ කියලා කියන්නේ. ඒතර මෙන්න මේ ගංගාව තමයි මේ මහවැලි ගඟ කියලා අපි ලකුණු කරේ. මට මතක ඇති. ඔය තියෙන ගංගාවට තමයි අපි කිව්වේ මහවැලි ගඟ කියලා. ඔය තියෙන පුතේ ජලාශයක් තියෙන්නේ. දැන් බබා මහවැලි ගඟ මෙහෙම එනවනේ. සුතුමැණික අනේ මහවැලිය ගියා. හොඳයි හැ. මහවැලිය හොරවැලිය වෙලා ගියා. ඔන්න බබා දැන් මේ මහවැලි ගඟ තියනානේ. අන්න මහවැලි බබා. චූටි පැටියා දැන් බලා ගන්න. සුදු මෙන්න මහවැලි ගඟ තියෙනවා. හරිද? දැන් බලන්න මගේ රත්තරන දැන් මේ මහවැලි ගඟට අබන් ගඟ තියෙනවනේ. අබන් ගඟ ඇවිල්ලා මේ පැත්තෙන් පුතේ එකතු වෙනවා. හරිද? මේ පැත්තෙන් එනවා අබන් ගඟ.
ඔන්න අබන් ගඟ ඇවිල්ලා පුතේ මහවැලි ගඟට එකතු වෙනවා. හොඳද? ඔන්න මේ මහවැලි දැන් අබන් ගඟ මේ පැත්තෙන් ඇවිල්ලා මහවැලි ගඟට එකතු වෙන තැන තියෙනව නේද? එතනට දශම දෙකක් තුනක් විතර උඩින් තමයි පොළොන්නරුව තියෙන්නේ. ඒ කියන්නේ කොයි හරියේ දන්නවද මගේ චූටි පුතේ? මෙන්න මේ හරියේ. මෙන්න මෙතන තමයි පොළොන්නරුව තියෙන්නේ. ඇහෙනවනේ? ඔන්න අන්න මල්වත් මොකද මහවැලි ගඟට ඇවිල්ලා අබන් ගඟ එකතු වෙන තැන චුට්ටක් උඩින්. සුදු ඒතර චුට්ට උඩින් ගන්නකොට ඒ අර මහවැලි ගඟයි අබන් ගඟයි පරාක්‍රම සමුද්‍රයයි මෙතන තියෙන පරාක්‍රම සමුද්‍රයේ සුදු ඒ තුරටම මැදි වෙන විදියට ගන්න. හොඳයි. ඒ තුරටම මැදි වෙන විදියට ගන්න. ඔය තමයි පොළොන්නරුව. ලස්සනට එකක් ලකුණු කරගන්න. මම මෙහාට අරගෙන දෙන්නම්. ඔන්න පුතේ පොළොන්නරුව. දැක්ක නේද මේ පැත්තේ මහවැලි ගඟ තියෙනවා. මෙතන අබන් ගඟ තියෙනවා. මේ පැත්තේ පරාක්‍රම සමුද්‍රය තියෙනවා. මැද තමයි පුතේ පොළොන්නරුව. හරි නේද? සර් chat එක ඔෆ් කරමුකෝ. චමිත් අයියේ Zoom එකේ chat එක ඔෆ් කරමුද? අපේ අයියලා chat එක ඔෆ් කරන්න. right. චූටිගේ අනුරාධපුරයේ පොළොන්නරුව ඊට පස්සේ තියෙන්නේ දඹදෙනියනේ චුරිමැණික. දැන් අපි යන් දඹදෙනියට. සුදු දඹදෙනිය තියෙන්නේ මහා ඔය ආසන්නේ. හොඳද? දඹදෙනිය තියෙන චුරිපතේ මහා ඔය ආසන්නේ. දැන් අපි හොයාගමුකෝ මහා ඔය තියෙන්නේ කොහෙද කියලා. මගේ බබාලට මං ගංගාටේ කියලා දුන්නා. පුතේ ඔය ගංගාටේ කියලා දුන්න නිසා තමයි මේ ටික ඇත්තටම ලේසි මගේ මැනික. හොඳ? එහෙම කොහොනේ? මොකක් හරි ටච් වෙනවා. සත් එක්ක ටච් වෙනවා. සතානිනි යන්නකෝ. සතෙකුත් නැහැ. පොඩ්ඩක් ඉන්න මැනික. මැෂින් එක පිස්සුවන්නට. හරි. රයිට්. සුදු මේක තියෙන්නේ දඹදෙනියනේ. දැන් දඹදෙනිය තියෙන්නේ චුරිමැණික මහා ඔය ආසන්නේ. දැන් මහා ඔය කියන්නේ මෙන්න මේ ගංගාව. හොඳද? මැනික පොඩ්ඩක්කින් ටච් වෙන්නේ නැහැ ලැප් එක. හොඳ? හරි. බබා දඹදෙනිය තියෙනවා කියලා මගේ මැනිකලාට මම කිව්වේ චුටි පුතේ. දැන් මොන ගංගාව ආසන්නේද? මහා ඔය ආසන්නේනේ. පුතේ මහා ඔය තියෙන්නේ මෙන්න මේ ගංගාව.
මෙන්න මෙතන මේ පේන්න තියෙන නේද ගංගාවක් ඔයාලට. මෙන්න මේ ගංගාව තමයි මහ ඔය කියලා කියන්නේ. හොඳද? දැන් බබාල පාට කරන්නේ නැහැ. හරිද? බලාගෙන ඉන්නව විතරයි. දඹදෙණිය. මේ තියෙන්නේ. මෙන්න මේ ගංගාව තමයි මහ ඔය කියලා කියන්නේ. දැන් ඒතර ගංගාටිය කියලා දෙන දවස් හිටියේ නැති බබාලා ඉන්නවනම් පුතේ මම ගෲප් එකට දාලා තියෙනවා මගේ මැනිකලාට කලින් කරපු එපිසෝඩ් 4ෙම පුතේ ලින්ක් ඔයාලට එකෙන් ගිහලා බලන්න බලවත්. රයිට්. පුතේ පේනවද දැන් මෙන්න මෙතන තියෙන වතු ගංගාවක් ඔයාලට. මේ මහ ඔය අතු ගංගාවක් තියෙන්නේ. ඔන්න ඔය අතු ගංගාව කිට්ටුව තමයි පුතේ මහ ඔය තිබුණ කියලා මේ දඹදෙණිය තිබුණ කියලා කියන්නේ. මහ ඔයේ මෙන්න මේ අතු ගංගාව කිට්ටුව තමා පුතේ දඹදෙණිය තිබ්බේ. ගන්නකො එහෙනම් මෙතනට දඹදෙණිය. කලබල නෑ. දඹදෙණිය. හදාගන්න චූටික්කි දඹදෙණිය. දැන් ඔන්න 3ක් ලකුණු කරා. හරි නේද මගේ වස්තුවේ? රයිට්. ශුරි දඹදෙණිය හරි. දැන් දඹදෙණියෙන් පස්සේ අපිට තියෙන ශුරි පුතේ කොහේ ලකුණු කරන්නද? යාපහුව ලකුණු කරන්න. හොඳද? දඹදෙණියෙන් පස්සේ පුතේ අපි යන්නේ ඔයාලත් එක්ක යාපහුව ලකුණු කරන්න. ශුරි යාපහුව ලකුණු කරන්නේ යමුකම කරත්තරම් මැනික දැදුරුවයට. දැන් දැදුරුවය බලා ගන්න වෙනවා. හොඳද? දැන් සුද්දා මෙන්න මේ ගංගාව තමයි දැදුරුවය කියලා කියන්නේ. මේ බලන්න පුතේ. මෙන්න මෙතන මේ තියෙනව නේද ගංගාවක්. මේ බලා ගන්න. මෙන්න මේ ගංගාවට තමයි අපි කියන්නේ මගේ මැනික දැදුරුවය කියලා. පේනෝනේ? පේනවා. ඒකේ අතු ගංගා සෙට් එකක් බලා ගන්න ඔයාලා හොඳේ. හරිද? මෙතන අතු ගංගාවක් තියෙනවා පුතේ. ඒකත් නෙවෙයි. මෙතන අතු ගංගාවක් තියෙනවා චූටි මැනික. ඒකත් නෙවෙයි. හොඳද? ඊට පස්සේ මෙතන අතු ගංගාවක් තියෙනවා. ඒකත් නෙමෙයි මගේ රත්තරන්. මේ පැත්තෙන් අතු ගංගාවක් එනවා. ඒකත් නෙවෙයි. හරිද? ඔයාලට පේනවද මෙන්න මෙතන තියෙන මේ අතු ගංගාවක්? දැදුරුවේ මේ උඩ තියෙන චුරිමැණික දැදුරුවේ අතු ගංගාවක්. පේනවද? මෙන්න මෙතන මේ අතු ගංගාවක් තියෙන්නේ. ඔන්න ඔය අතු ගංගාව ගාව තමයි පුතේ ඊළඟට යාපහුව රාජධානිය තියෙන්නේ. මෙන්න මේ හරියේ. දාගන්න පුතේ ඩොට් එකක්. යාපහුව අනුරාධපුරය පොළොන්නරුව දඹදෙණිය යාපහුව. එතකොට මෙතනට ඉරක් දාලා ලියා ගන්නවා යාපහුවේ කියලා. දැන් ඔන්න ස්ථාන 4ක් ඇති. හරි හොඳේ. අනුරාධපුරය හරි, පොළොන්නරුව හරි,
දඹදෙනිය හරි ඊට පස්සේ යාපහුව හරි යාපහුව මගේ මෙනිකල හරිද හරි නේද සුදු right යාපහුව හරි චුටි යාපහුවෙන් පස්සේ අපිට කොහෙද ලකුණු කරන්න තියෙන්නේ අනුරාධපුරය හරි පොළොන්නරුව හරි දඹදෙනිය හරි යාපහුව හරි කුරුණෑගලනේ තියෙන අපිට ඊට පස්සේ දැන් අපි යමු චූටිගේ කුරුණෑගල ලකුණු කරන්න සුදු කුරුණෑගල තියෙන්නේ අර දැදුරුව ආසන්නයේම තමයි නැත්නම් චච්චර නදිය ආසන්නයේම තමයි එතකොට අපි චච්චර නදිය ගත්තේ මෙන්න මේකනේ හොඳද චච්චර නදිය කිව්වේ මෙන්න මේ ගංගාව මෙන්න මේ පේන්නේ ඔතන පේනවද ඔයාට පුතේ මෙන්න මෙතන දැන් මම මේ පෙන්න නතු ගංගාව බලන්නකෝ හොඳද මට පේනවද චූටි පුතේ මෙන්න මෙතන තියෙනවා අතු ගංගාවක් ඒක වෙන පාටකින් මම ගන්නම් මම කළු පාටින් ගන්නම්කෝ දැන් නිල් පාටිනේ ගංගාව තියෙන්නේ සුදු මෙන්න මේ අතු ගංගාව තියෙනව නේද මේ බලන්න මම කළු පාටින් පෙන්නන දෙයි නිල් පාටින් පාට කර අතු ගංගාව දැන් මම කළු පාටින් පෙන්නනව නේද ආන්න අතු ගංගාව ගන්න හද ඔන්න ඔය අතු ගංගාව කිට්ටුව තමයි පුතේ කුරුණෑගල රාජධානිය තිබ්බේ ඒ කියන්නේ දල වශයෙන් ගත්තහම කුරුණෑගල තියෙන්නේ පුතේ මෙන්න මේ හරියේ මෙන්න මේ හරිය තමයි කුරුණෑගල රාජධානිය තියෙන්නේ ගන්න කුරුණෑගල කුරුණෑගල හරි නේද බබාලා රයිට් මගේ චූටි බබාලා ටික කුරුණෑගල හරි නේද වස්තුව එල එල කුරුණෑගල හරි දැන් කුරුණෑගලින් පස්සේ අපිට තියෙන ඊළඟ රාජධානිය මොකද්ද සුදු කුරුණෑගලින් පස්සේ අපිට තියෙන ඊළඟ රාජධානිය තමයි රාජධානි පිළට ආවම අනුරාධපුරය පොළොන්නරුව දඹදෙනිය යාපහුව ඊට පස්සේ කුරුණෑගල කුරුණෑගලින් පස්සේ ගම්පලනේ තියෙන චූටි බබාලා ගම්පලට යන්න බබා ගම්පල රාජධානිය තිබ්බේ මහවැලි ගඟ ආසන්නේ හොඳද ගම්පල රාජධානිය තියෙන්නේ මහවැලි ගඟ ආසන්නේ බබෝ දැන් මහවැලි ගඟ කියන්නේ මෙන්න මේ ගංගාවනේ මගේ රත්තරන මහවැලි ගඟ කියලා කියන්නේ මගේ රත්තරන් මෙන්න මේ ගංගාව ඔය තියෙන මහවැලි ගඟ ඔන්න මහවැලි ගඟ තියෙනවා හොඳද චූටි මේ මහවැලි ගඟේ මෙන්න මේ පැත්තෙන් එනව නේද අතු ගංගාවක් මේ බලන්න මෙන්න මේ පැත්තෙන් එන අතු ගංගාවක් හරිද ওই අතු ගංගාව එනවිල්ලා හමු වෙන තැනට සෙන්ටිමීටර් භාගයක් විතර උඩින් ඒ කියන්නේ මෙන්න මේ හරියේ හොඳද සෙන්ටිමීටර් භාගයක් විතර උඩින් ඒ කියන්නේ පුතේ මෙන්න මේ හරියේ හොඳද අර මහවැලි ගඟට අර පුතේ අතු ගංගාවේ ඇවිල්ලා හමු වෙන තැනට සෙන්ටිමීටර් භාගයක් විතර උඩින් ඒ කියන්නේ මෙන්න මේ හරියෙන් දාගන්නකො ඩොට් එක ඔයාලගේ සෙන්ටිමීටර් භාගයක් සෙන්ටිමීටරයකට කිට්ටු වෙන්න වගේ දෙන්න පුළුවන් හොඳේ චූටි මැණික මේ තමයි ගම්පල රාජධානිය මේ ගම්පල රාජධානිය
ගම් පොළ රාජධානිය ගන්න ගම්පල රාජධානිය හරි නේද? හරි. ඊට පස්සේ සුදු අවසාන එක. ඒකේ තියෙන අවසාන එක. හොඳද? මගේ මැනිකලාට ඒ සිතියම් දෙකේ සෙට් එකේ තියෙන ලංකාවේ ප්‍රධාන රාජධානි සිතියම් වල තියෙන පුතේ අවසාන රාජධානිය. අවසාන රාජධානිය තමයි කෝට්ටේ රාජධානිය. පුතේ කෝට්ටේ රාජධානිය තියෙනව නේද බැටියා? සුදු කෝට්ටේ රාජධානිය තියෙන මැනික කැලණි ගඟ මුහුදට වැටෙන කිට්ටුව. බබා කැලණි ගඟ කියන්නේ මේ ගංගාවනේ. හොඳද? දැන් මේ පේනව නේද බබාට මේ ගංගාව? මේ ගංගාවට තමයි අපි කියන්නේ කැලණි ගඟ කියලා. ඔන්න කැලණි ගඟ ගලාගෙන එනවා. ගලාගෙන යනවා. අතුගංගා තියෙනවා වස්තුවේ එකේ. එහි අතුගංගාවක් තියෙනවා. මෙතන අතුගංගාවක් තියෙනවා. මේ අතුගංගාවක් යනවා. අන්න මගේ අම්මේ මේ එන්නේ. ඔන්න අතුගංගා ආවා. බබා අතුගංගා ඇවිල්ලා ඔහොම සෙට් වෙලා ඇවිල්ලා අන්න බලන්න චූටි පුතේ මේ මෙන්න මෙතනින් පුතේ වැටෙනවා මුහුදට. අන්න චූටි පුතේ ඔන්න ඔය කැලණි ගඟ ඇවිල්ලා මුහුදට වැටෙන තැන තියෙනව නේද? පුතේ කැලණි ගඟ ඇවිල්ලා මුහුදට වැටෙන තැන තිබිච්ච රාජධානිය තමයි කෝට්ටේ රාජධානිය. කැලණි ගඟ ඇවිල්ලා මුහුදට වැටෙන තැන තිබිච්ච රාජධානිය තමයි සුදු මොන රාජධානියද? කෝට්ටේ රාජධානිය. ගන්න මගේ රත්තරන් ඊළඟ රාජධානිය නම් කෝට්ටේ රාජධානිය. කෝට්ටේ රාජධානිය. කෝට්ටේ රාජධානිය. ඔන්න සුදු පුතේ රාජධානි ටික නම් අවසానයි. හරි ඒක පුතේ ඉවර කරගන්න. හරි නේද? කෝට්ටේ රාජධානිය ලකුණු කරා. රයිට්. ඒ සිතියම ඉවරයිනේ. ඒ සිතියම ඉවරයි. මේ අහන්නකෝ මගේ චූටි මැනික. අද මට චූටි හදිසි මීටින් එකක් තියෙනවා. හොඳයි. හදිසි මීටින් එකක් තියෙනවා මගේ රත්තරන් පුතේ. අපේ ක්ලාස් එකක ඒ හදිසි මීටින් එකකට යන්න වෙලා චුට්ටක් අද වෙලාසින් මගේ රත්තරන ක්ලාස් එක ඉවර කරන්න වෙනවා. හොඳද? දැන් ඒක නිසා මගේ රත්තරන මම චුටි මැනිකලා ක්ලාස් එකට මේ පොළු තියන්න බෑනේ. හරිද? ක්ලාස් එක නවත්තන්න බැරි නිසා මගේ රත්තරන් මම ක්ලාස් එක අරගත්තේ. එක සිද්ධියමක් හරි කරන්න. හොඳද? තේරුණේ මගේ රත්තරන? චූටි මැනිකලාට මම මේකේ ඉතිරි සිතියන් දෙක පුතේ ලබන සතියේ කරනවා. හොඳද? තේරුණානේ? චූටිලා මේ සිතියම තමයි මේ සිතියම තමයි ලබන සතියේ තියෙන්නේ. මේ සිතියම පුතේ print out කරන්න යන්න ඕනේ නැහැ. හොඳද? ඔය සිතියන් දෙකම තියාගන්න. ඒ දවස් සිතියන් දෙක මම ඊළඟ දවසේ කරනවා. පැහැදිලිනේ? දැන් මගේ රත්තරන් මැනිකලගේ පන්ති නිමාඩු දෙන්න බැරි නිසා තමයි මම හොම ක්ලාස් එක අරගත්තේ. පැහැදිලිද? තේරුණාද මගේ රත්තරනේ? තේරුණා. හරි. එතකොට මගේ චූටික්කි අනේ දුක්ඛයිද කට්ටප්ස. එක්ක එනමයි යන්නතෝ කරලා දාන්න. අනේ සරි පුතේ. හරිද? හරිද? මේකේ ඉතිරි සිතියන් දෙක මම ඔයාලට ඊළඟ දවසේ දැන් ලබන සතියේ අලුත් සිතියමකුත් දාලා මේක කවර් කරලා මේ දෙක ඉවර කරලා දෙන්න. හොඳයි. අදට මට චූටි එක්ස්කියුස් එකක් ඕනා. හොඳද? මගේ රත්තරන්ලා
මේ වේලාසනි චුට්ටක් ක්ලාස් ඉවර කරගන්න. හොඳේ? හරි. බබාලා අදට විතරයි හොඳේ අදට විතරයි. අදට විතරයි මගේ මැනිකේ. මේ අහන්න අපේ අනික් කට්ටියේ ක්ලාසස් ටිකේ දැන් හෙට සෙනසුරාදා තියෙනවනේ මේ 9 10 වසරේ ක්ලාස් එක. බබා 10 වසරේ ක්ලාස් එක මගේ රත්තරන් මේ 9:00 මට 10 වසරේ ක්ලාස් එකේ කට්ටිය චුට්ටිටක් ගෲප් එක බලන්න මම පුළුවන් වුණොත් පොඩ්ඩක් හෙටට පොඩ්ඩක් වේලාසනි ක්ලාස් එක ගන්න වෙයිද නැහැ. හරිද? පොඩ්ඩක් බලන්න ගෲප් එක. හොඳේ? මේ අද හදිසි රැසීමක් තියෙන මේ. ඒක නිසා පුතේ මේ මට පුතාලේ පන්තිය කට් කරන්න බැරි නිසා හොඳද? ක්ලාස් එක කට් කරන්න අර ඉස්සර තමයි ක්ලාස් කට් කිරීම පුරුද්දක් තිබ්බ දැන් ක්ලාස් කට් කිරීම පුරුද්දක් නැහැ. හොඳ? ඒක නිසා මගේ රත්තරන් මේ අමාරුයි මොකද පුතාලේ ක්ලාස් එක මම ටක් ගාලා කියලා කරලෙන්නම් කියලා ආවේ ඔයාලා ක්ලාස් එක චුට්ටක් හරි වෙලාව. හොඳේ? ඒක නිසා මගේ රත්තරන මගේ මැනික චුට්ටක් අදට වේලාසනි ක්ලාස් එක ඔයාලගේ අවසන් කරනවා. පුතේ මේකේ ඉතිරි සිතියන් දෙක ඔයාලට ලබන සතියේ හොඳේ ලබන සතියේ ක්ලාස් එකේදී අපි සාකච්ඡා කරමු. හොඳේ? අදට විතර මට පොඩ්ඩක් එක්ස්කියුස් එකක් ඕන. හොඳේ මගේ රත්තරන් මගේ චූටි මැනිකලට පෙරුවන් සරණයි බුත් සරණයි පරිස්සමට ඉන්න. හොඳේ? අදන්නේ පාබං හොඳේ? මගේ රත්ත ලම්බයි. අනේ තෝල අඩේට දුක හිතෙනවනේ. මට යන්න හිතෙන්නේ නැහැ. නවත්තන්න හිතෙන්නේ නැහැ. අදට විතරක් හොඳේ. අද විතරයි බුත් සරණයි මගේ මැනික.